අද වීඩියෝ එක කොණ්ඩේ වැවෙන්න හොඳම දේවල් මොනවද කියලා අපි අද බලමුද. කොණ්ඩේ මහත් වෙන්න අපිට පුළුවන් එක් මාස් එක දාන්න. ඒ වගේම තමයි ෆෙනුග්‍රික් මාස් එක, කැරක්ටෝන් එක, බීට්‍රූට් සීරම් එක, ඒ වගේම අපිට පුළුවන් රෝස්මෙරි ටෝන් එක, රෝස්මෙරි ඔයිල් එක මේ දෙකම යූස් කරන්න පුළුවන්. hair එක grow කරගන්න. ඒ කියන්නේ hair එක දික් කරගන්න. hair එක දික් කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් aloe vera oil එක. ඒ වගේම flax seeds වලින් කරන හැම ට්‍රීට්මන්ට් එකක්ම යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි egg mask එක උනත් යූස් කරන්න පුළුවන්. fenugreek oil, toner, මේ හැම දෙයකින්ම අපිට hair එක grow කරගන්න පුළුවන්. ඒ වගේම අපිට hair එක grow කරගන්න අභ්‍යන්තරයට vitamins වර්ග තියෙනවා. මම මේ වීඩියෝස් ඔයගොල්ලන්ට කලින් දාලා තියෙනවා මොනවද අවශ්‍ය vitamins කියලා. ඉතින් ඒවත් අවශ්‍ය වෙනවා. කොණ්ඩේ අග පැලනවට කරන්න තියෙන හොඳම දේ තමයි කොණ්ඩේ අගට හොඳට ඔයිල් කරන එක. hair oil කරනකොට අනිවාර්යයෙන්ම වෙනම භාජනයකට ඔයිල් ටිකක් දාලා ඒකට කොණ්ඩේ අග හොඳට පොඟවන්න. ඒකෙන් ඔයාගේ කොණ්ඩේ පැලෙන එක ඉක්මනටම නතර කරගන්න පුළුවන්. ඒ වගේම මාස 3න් 3ටත් පොඩ්ඩක් ට්‍රිම් කරන්න. චුට්ටක් මම කරපු වරදක් තමයි ට්‍රිම් කරන්න ලෝභයි. ඉතින් ඒ නිසායි ලෝභ නිසා තමයි මගේ අග චුට්ටක් අර හීනි උනේ. නමුත් මගේ කොණ්ඩේ අග පැලෙනවා හරිම අඩුයි. මොකද hair oil කරද්දි මම හරියට කොණ්ඩේ අගට හොඳට ඔයිල් කරනවා, කොණ්ඩේ හොඳට ඔයිල් වල පොඟවනවා. ඒ නිසා කොණ්ඩේ අග පැලනවයි කියන එක නම් මගේ ඒ කාලේ ඉඳන් නැතිම තරම් ඒ විදිහට කරන්න. ඒකෙන් ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ෆ්‍රිසි hair තියෙනවා නම් අනිවාර්යයෙන් flax seeds gel වලින් කරන ට්‍රීට්මන්ට්ස් කරන්න. මම ට්‍රීට්මන්ට්ස් ගොඩාක් දාලා තියෙන flax seeds gel වලින් ඒවා කරන්න. ඒ වගේම හරිම විදිහට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ කොණ්ඩේ ගොඩක් රිසි නම් aloe vera oil එක යූස් කරන්න පුළුවන්. hibiscus oil එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම hibiscus tone එක යූස් කරන්න පුළුවන්. මේකෙත් අද shiny thick hair එකක් ලබා ගන්න ඔයාලට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි egg yolk එක. ඒ කියන්නේ කහමලේ egg yolk එක විතරක් යූස් කරන්න පුළුවන්. ඔයාලට frizzy hair එකක් නම් තියෙන්නේ. මම ඒක කරන විදිහ ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්න. ඒක තමයි egg mask එකේ ප්‍රශ්න තියෙන අයට කරන්න තියෙන හොඳම සොලියුෂන් එක. ඒක කොහොමද කරන්නේ කියන එක ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්න. අනිවාර්යයෙන්ම බෑ. නෑ dandruff සදාටම නැති කරන්න බෑ. ඔයාලට පුළුවන් dandruff පාලනය කරගෙන දිගටම ඉන්න ට්‍රීට්මන්ට්ස් කරලා. ඉතින් dandruff වලට මම ට්‍රීට්මන්ට්ස් දාලා තියෙනවා. ඒවා යූස් කරන්න පුළුවන්. ඔයා සාමාන්‍ය සතියේ දවස් 3ක් වගේ hair එකට ට්‍රීට්මන්ට් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් දවසක් වෙන් කර ගන්න dandruff වලට. ඉතින් මේ විදිහට කරනකොට කොණ්ඩේ dandruff නැතුව පාලනය කරගෙන ඉන්න පුළුවන්. ඒ විදිහට කරන එකෙන් ඔයාලට dandruff දිගටම පාලනය කරන්න ඉන්න පුළුවන්. සදාටම dandruff නැති කරන්න කියලා ට්‍රීට්මන්ට් එකක් නැහැ. එහෙම ෂැම්පු එකක් ඔයා යූස් කරනවා නම් සාමාන්‍ය normal ෂැම්පු එකක් එක්ක මාරුවට යූස් කරන්න ඕනේ. එක දිගටම මේ ෂැම්පු එක යූස් කරන එක කොණ්ඩේ ටිකක් සැර වැඩි. බේබි hair ඉක්මනට වැවෙන්න රෝස්මෙරි ඔයිල් එක හොඳයි. රෝස්මෙරි කියන්නේ ස්වභාවික මිනරල් ස්ටීල් අඩංගු නිසා ගොඩක්ම හොඳයි අපේ hair එකේ බේබි hair ඉක්මනටම grow කරගන්න. ඉතින් ඒ වගේම තමයි hibiscus oil එක හොඳයි. ඒ වගේම carrot tone එක හොඳයි. ඒ වගේම beetroot serum එකත් හොඳයි. ඒක නම් කීරවත් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔයාගේ කොණ්ඩේ ආරක්ෂාකාරීව වවනවා නම් ඔයාගේ කොණ්ඩේ ආරක්ෂා කරලා දීලා ඔයාට හොඳ නිරෝගී කොණ්ඩයක් ලබා ගන්න නම් ඒකට ලොකු උදව්වක් ලැබෙනවා ෂැම්පූ එකකින්. ඒකයි හොඳ ෂැම්පූ එකක් යූස් කරන්න කියන්නේ. ෂැම්පූ එකකින් කොණ්ඩේ වවන්න නම් බෑ. ට්‍රීට්මන්ට්ස් කරලා තමයි ඒ ට්‍රීට්මන්ට්ස් වල තියෙන ඉෆෙක්ටිව් එක වැඩි කර ගන්න අපිට හොඳ ෂැම්පූ එකකින් ලොකු උදව්වක් ලැබෙනවා. 50ක් වගේ ලොකු උදව්වක් අපිට ලැබෙනවා hair එක grow කරගන්න මේ hair එක මසාජ් කරන එකෙන්. ඉතින් ඒ විදිහට හරියට මසාජ් කරන විදිහ මම වීඩියෝස් ගොඩකින් ඔයගොල්ලොත් එක්ක share කරගෙන තියෙනවා. ඉතින් ඒවා follow කරන්න. ඉතින් අපි oil එකක් use කරත් ඒ oil එකේ තියෙන ප්‍රතිඵල හරියට අපිට ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ මේ hair එක මසාජ් කරන්න අපි හරියට දන්නේ නැතිකම නිසා. ඉතින් මේ දේවල් ගොඩාක් වැදගත් අපේ කොණ්ඩේ හරියට වවනවා නම්
මට එන සමහර ටොක්සික් කමෙන්ට් වල තියෙන්නම ඕක ගැන තමයි. ඇත්තටම ජාන වලින් කොණ්ඩේ වැවෙන අයත් ඉන්නවා. ඒ වගේම තමයි ට්‍රීට්මන්ට්ස් කරලා කොණ්ඩේ වවන අයත් ඉන්නවා. ඉතින් මේ වැවෙන අයයි වවන අය කියන්නේ දෙගොල්ලක්. ඉතින් ඔය ජාන වලින් කොණ්ඩේ තීරණය කරනවා අපිට ලැබෙන දේවල් ගොඩක් ජාන වලින් තීරණය කරන්නේ. නමුත් ඒවා අපිට පුළුවන් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ තියෙන දේවල් වැඩි දියුණු කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය අපේ හැමේ තියෙන පාටින් ධම්ම අපිට කොච්චර දේවල් වෙනස් කරගන්න පුළුවන්ද කියලා. අද ගොඩක් දියුණු සමාජයක අපි ජීවත් වෙන්නේ. ඉතින් අර පටු විදිහට හිතන අය තාමත් ඉන්නවා. නමුත් කරන්න බැරි දෙයක් නැහැ මේ කාලේ. ඉතින් එහෙම කාලෙක කොණ්ඩේ අපිට පෝෂණය දීලා ට්‍රීට්මන්ට්ස් කරලා කොණ්ඩේ වවනවයි කියන එක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඒක හරියට තේරුම් ගන්න නැති එකක් තියෙන්නේ මෙතන. ඉතින් ඒ වගේම අපිට තියෙන කාලෙත් එක්ක මේ කොණ්ඩෙට චුට්ටක් කාලෙ වෙන් කරගන්න අපහසු වෙලා තියෙනවා. ඒත් ඕමනාව තියෙනවා නම් අනිවාර්යෙන් අපිට කරන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා මම දැකලා තියෙනවා දැන් ගොඩාක් ගැහැල් ළමයි මේකේ ඉන්නවා. හරිම උනන්දුයි. ඉතින් ඒගොල්ලොන්ගේ රිසල්ට් මම අහනවා. ඉතින් මට ඒක ගොඩාක් වටිනවා. ඇත්තටම මං වගේම කැප වෙලා ට්‍රීට්මන්ට්ස් කරන අය ඉන්නවා. ඒක දැක්කම මට ඇත්තටම සතුටුයි. මම මේ channel එක පටන් ගත්ත එකෙන් මම වගේම ගැහැල් ළමයි ටිකක් මම හඳුනගත්තා. ඒක ගැන මට හරිම ආඩම්බරයි. ඇත්තටම කොණ්ඩේට ආදරය කරන තාමත් අර ඉස්සර වගේම කොණ්ඩේට ආස කරන ගැහැල් ළමයි ඉන්නවා. බහුතරයක්. ඉතින් සමහර අය කොණ්ඩේට ආස නැහැ. සමහර අය ආසයි. ඉතින් ඒක එක එක්කනාගේ කැමැත්ත අකමැත්ත අනුව සිද්ධ වෙන දෙයක්. ඉතින් කොණ්ඩේ කොටටත් ලස්සනයි. ඒ වගේම කොණ්ඩේ දිගටත් ලස්සනයි. මේ ඕන විදිහකට තමන් ආස විදිහට ඉන්නකොට තමන් කොහොමත් ලස්සනයි. ඔයා කොණ්ඩේ වවන්න ආස කෙනෙක් නම් don't give up. මොකද අනිවාර්යෙන් ඔයාගේ කොණ්ඩේ වවලා පෙන්නනවා මම මාත් එක්කම දිගටම රැඳිලා ඉන්න. මම කියන විදිහටම හරියටම ඔයා කරනවා නම් මම ඔයාට පොරොන්දු වෙනවා කොණ්ඩේ වවන්න පුළුවන්. ජාන වලින් වැවෙන කොණ්ඩ වගේම ඔයාට ට්‍රීට්මන්ට්ස් කළත් කොණ්ඩේ යම් තාක් දුරකට වවන්න පුළුවන්. ඒ කියන්නේ අඩුපාඩු තියෙනවා. සාමාන්‍යයෙන් මගේ කොණ්ඩේ බැලුවොත් ජාන වලින් වැවිච්ච දිග කොණ්ඩේකට වඩා පොඩි අඩුපාඩුකම් තියෙනවා. මම නැහැ කියන්නේ නැහැ. මොකද පර්ෆෙක්ට් කොණ්ඩයක් නෙමෙයි මට තියෙන්නේ. මොකද මම ට්‍රීට්මන්ට්ස් කරලා කොණ්ඩේ වවපු කෙනෙක් නිසා. මම ට්‍රීට්මන්ට්ස් නොකර හිටියොත් මගේ කොණ්ඩේ ටික මගේ අර ජාන වලින් තියෙන ප්‍රමාණයට ජාන වලින් තීරණය කරපු ප්‍රමාණයේ කොණ්ඩේ එන්න බලනවා. හැමෝම ට්‍රීට්මන්ට්ස් කරලා කොණ්ඩේ වවනවායි කියලා කියන්නේ නැහැ. ජාන වලින් වැවෙන කොණ්ඩ ඕන තරම් තියෙනවා. මම දැකලා තියෙනවා ලස්සන කොණ්ඩේ තියෙනවා ජාන වලින් වැවිච්ච. ඉතින් හරි වාසනාවන්තයි ඒගොල්ලෝ. නමුත් ට්‍රීට්මන්ට්ස් කරලා අපිට අපේ කොණ්ඩේ නිරෝගීව ලස්සනට අපිට අවශ්‍ය විදියට තියාගන්න ඒ වගේම පවත්වාගෙන යන්න මේ නැචරල් ට්‍රීට්මන්ට්ස් වලින් ලොකු උදව්වක් ලැබෙනවා. ඒක නැහැයි කියන්න කාටවත් බෑ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වගේ short and sweet Q&A දිගටම කරන්න. ඉස්සරහට අපි මොනවද යූස් කරන්න හොඳ ඔයිල් වර්ග, අපිට hair oil හදන්න හොඳ ඔයිල් වර්ග මොනවද? මේ දේවල් ඒ වගේම shampoo ගැන මේ හැම දෙයක් ගැනම මේ කොණ්ඩේට අවශ්‍ය හැම ප්‍රොඩක්ට් එකක් ගැනම ට්‍රීට්මන්ට් එකක් ගැනම අපි short and sweet කතා කරමු ඉස්සරහටත්. එහෙනම් අපි ආයි ඊළඟ සතිය හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම. ආතලි. දේවල් මොනවද කියලා අපි අද බලමු.